මුකරන ක්‍රීඩකයා right arm round the wicket ආකාරයට ප්‍රථම පන්දුව යොමු කරන්නට පන්දුව වන්නට ගොස් පසුව සියාදහස් වෙනස් කළා. සුදානම් සජ්ජු සිය සීමාවේ සිට දකුණතින් මද වේග පන්දුව යොමු කරන ක්‍රීඩකයා right arm round the wicket ආකාරයෙන් ප්‍රථම පන්දුව යොමු කරන්නට ඉතාමත් හොඳ ප්‍රේක්ෂණ මිත්‍රයන් ඉන්ස්විං අවුට් ස්විං එයාර් ස්විං පන්දුව යොමු කරන්නට අපූර්ව හැකියාවක් තිබෙන ක්‍රීඩකයා අධිවෙනවා round the wicket ආකාරයට මීළඟ පන්දුව වන සාර්ථක පන්දුවක් පිටේ ඉන්නට බරව පන්දුව යොමු කළේ ඒ තරමක අවධානමක් රැගෙන පන්දු සුදානම් තසුන් තිමිර ඉදිරියේ මීළඟ පන්දුව යොමු කරන්නට එවර ලොෆ්ට් ඩවුන් රයිට් පහරක් එල්ල කරන අයලින් පන්දුව ඈද යනවා ලකුණු 6යි වයිඩ් මිඩෝන් දෙසින් පන්දු පහර එල්ල කරන තරමක් පිටේ ඉන්න දෙසට ගමන් කරමින් පන්දුව පායින් එල්ල කරන මේ යවුන් වමාත් පිටිකලවා පෙරලිකාර දස්කම් ඇති ක්‍රීඩකයෙක් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් බිහිකල වමාත් පිටිකලවා තසුන් තිමිර කලයක් මිතුන් ජයසිංහ ප්‍රමුඛානම් සිය සීමාවේ සිට රවුන්ඩ් විකට් ආකාරයට මීළඟ පන්දුව යොමු කිරීම සඳහා වර වේගවත් පහරක් එල්ල කරන තසුන් තිමිර මෙවර ඥානාන්විත පන්දුවක් යොමු කළේ සංජුකාන්ත් චේන්ජ් ඔෆ් පේස් ආකාරයට වේගය මදක් අඩාල කරමින් පන්දුව යොමු කළේ වේගවත් පහරක් එල්ල කළත් දකුණත් පිටිකරුවා ඉදිරියේ අවසන් පන්දුව සාර්ථකයි ඉතාමත්ම හොඳ පන්දුවක් යොමු කළේ කාන්ත් ප්‍රිකරාල් මිත්‍ර විශිෂ්ට ගණේ පන්දු වාරයක් නිමා කළේ ශිෂ්‍යන් 6 පහරක් over the wicket ආකාරයෙන් සුදානම් අල්ෆාන්ගේ මීළඟ පන්දුව හොඳ පන්දුවක් දිවින අල්ෆාන් මීළඟ පන්දුව යොමු කිරීම සඳහා එවර සාර්ථක පන්දුවක් ඉතාමත්ම හොඳ පන්නේ තසුන් තිමිර ඉදිරියේ පන්දුවක් යොමු කරන්නට හොඳ පන්දුවක් ඉතාමත්ම හොඳ පන්දුවක් තියුණු අවුට්සික් කරන්නට උත්සාහ කළත් පිටින් දමටා ගන්නට අවකාශයක් ලැබුණේ ඉතාමත්ම අගනා පන්දු යැවීමක් ප්‍රික්‍රාල් මිත්‍රයනි තියුණු අවසන් පූර්ව තරගයක් තුළ වරඩරව පහරක් එල්ල කරන පන්දුව කමන්ට් කරන වයිඩ් මිඩෝන් දෙසට left arm over the wicket ආකාරයෙන් අල්ෆාන්ගේ මීළඟ පන්දුව ආලංකාර ස්ක්වාඩ් පහරක් ප්‍රදර්ශනාත්මක පහරක් එල්ල කරමින් ලකුණු 4ක් හිමි කර ගන්නවා ස්වීපර් කවර් කලාපයෙන් on the wicket ආකාරයට සූදානම් වන්නේ නවේන්ද්‍ර පැතුම් දකුණු තින් මද වේග පන්දු යොමු කරන ක්‍රීඩකයා දැන් සූදානම් සිය සීමාවේ සිට ප්‍රථම පන්දුව යොමු කිරීම සඳහා කෙටි පන්දුවක් පසු පාදයේ පුල් පහරක් එල්ල කරන පන්දුව ඩේවිඩ් වෙනවා over the wicket ආකාරයට මීළඟ පන්දුව යොමු කිරීම සඳහා තාරක වේගවත් පහරක් එල්ල කරන පන්දුව ඩේවිඩ් විකට් ආකාරයෙන් ප්‍රධාන විනිශ්චයකාරවරයා පසු කරමින් මීළඟ පන්දුව යොමු කරන්නට එවයින් පන්දුවක් ලෙසට තීරණය කරනවා සංජිතට කැඳවා තිබෙන්නේ round the wicket ආකාරයෙන් යොමු කළ පන්දුවට පහරක් එල්ල කරනවා left down right පහර ලෝනෝන් කලාපෙන් ලකුණු 6ක් හිමි සූදානම් වන්නේ round the wicket ආකාරයෙන් මීළඟ පන්දුව යොමු කිරීම සඳහා වමත් පිටිකරුවා හමුවේ වර වේගය මදක් අඩාල කරමින් යොමු කළ පන්දුවට කමස third man දිසින් ක්‍රීඩකින් රඳවාගෙන මීළඟ පන්දුව තාරක මදුසංක පහරක් එල්ල කරන උඩ පන්දුව රැක් කඩුල්ලක් දවා ගත්තා ලකුණු 7කට සංජු කඩුල්ලක් දවා ගත්තා ප්‍රථම පන්දුවට වේගවත් පහරක් එල්ල කරන පන්දුව ගමන් කරන අතරමක් මේ පැමිණි දකුණත් පිටිකරුවා සූදානම් පන්දුව පිළිගැනීම සඳහා හොඳ පන්දුවක් ඒ ඉතාමත් තියුණු පන්දුවක් ප්‍රික්‍රාල් මිත්‍රයනි පුරු දඟ කැවීමක් දක්වා ලැබුණා දුවද්දී ආකාරයට වමත් පිටිකරුවා තසුන් තිමිර ඉදිරියේ එවර පහරක් එල්ල කරනවා එල්ල නගිනා පන්දුවට පන්දුවක් ඇටියට රැක ගන්නවා කඩළු රකින්න ක්‍රීඩකයා ටාම් ඕවර් ද විකට් ආකාරයට මීළඟ පන්දුව යොමු කිරීම සඳහා හොඳ පන්දුවක් ඉතාමත්ම හොඳ පන්දුවක් යොමු කළේ ටුවක් බිඳ තමා තිබෙනවා සේන දිවෙනවා left arm over the wicket ආකාරයෙන් මීළඟ පන්දුව රාමණීය පුල් පහරක් එල්ල කරන අවසන් පන්දුව තුල දකුණත් පිටිකරුවා ලකුණු 6ක් ඇඩියට සටහන් වනවා සමගම ලකුණු සංඛ්‍යාව ලකුණු 29 දක්වා වැඩි කර ගන්නට සමත් වුණා ලකුණු 29යි මුල් ලකුණු සංඛ්‍යාව යන ලකුණු 30ක් ලබා ගත යුතුයි තරගයේ ජයග්‍රහණයකට අවසන් පන්දුවට 6 පහරක් එල්ල කළත් සමස්තය අකිල් සුදානම් left arm over the wicket ආකාරයෙන් ප්‍රථම පන්දු වාරයේ ප්‍රථම පන්දුව යොමු කරන්නට දානුෂ්ක සම්පාත ඉදිරියේ හොඳ පන්දුවක් යොමු කළේ බ්ලොක් පන්දුව යොමු කරන්න වමත් පිටිකරුවා ආසාන්තලේ පහමුවේ හොඳ පන්දුවක් ඉතාමත්ම හොඳ ඉත්තු කීපයක් අපගත කරමින් සිටින්නේ ක්‍රීඩා පිටිය තුල ආකිල් මීළඟ පන්දුවත් ඉතාමත්ම හොඳ ක්‍රියා කළ ආකාරය පිළිබඳව සූදානම් මීළඟ පන්දුව යොමු කිරීම සඳහා දර්ශනීය පහරක් මෙවර පන්දු යවනව මැනබි නදීනේ කළා හොඳින් දන්නවා කීතම පන්දු වාරයේ තීරණාත්මක අවසන් පන්දුව යොමු කිරීම සඳහා එවර ෆ්ලික් පහරක් එල්ල කරනවා ඊළ නගිනා පන්දුව උඩ පන්දුවක් ලෙස රැක ගන්නවා සුරැකිව ඩීප්ස් වෙනවා පැතුම් තරංග right arm over the wicket ආකාරයෙන් දෙවන පන්දු වාරයේ ප්‍රථම පන්දුවටම ආකර්ෂණීය ෆ්ලික් කිරීමක්
හුරු පුරුදු පහර දකුණා පිටිකරුවා සුදානම් පැතුම් තරංගගේ මීළඟ පන්දුවට ඉන්සයිඩ් අවුට් පහරක් කෙල්ල කරනවා සානගත කිරීම මැනවින් සිදු කරනවා over the wicket ආකාරයෙන් මීළඟ පන්දුව යොමු කරන්නට වර ෆුල් ටොස් පන්දුවක් ලෙසින් පොට මීළඟ පන්දුව යොමු කිරීම සඳහා එවර හොඳ පන්දුවක් යොමු කළේ ඉතාමත්ම හොඳ පන්දුවක් over the wicket ආකාරයට මීළඟ පන්දුව යොමු කිරීම සඳහා එවර ආතිෆ් සුදානම් over the wicket ආකාරයට දකුණත් පිටිකරුවා රිකාස් ඉදිරියේ මීළඟ පන්දුව එවර ඉතාමත්ම මිත්‍රයනි මම රිකාස් ඉතා වේගයෙන් පන්දුවට පහකාරයෙන් මීළඟ පන්දුව යොමු කරන්නට දකුණත් පිටිකරුවා රිකාස් ඉදිරියේ එවර සාර්ථකයි මැනවින් පන්දුව over the wicket ආකාරයට මීළඟ පන්දුව යොමු කිරීම සඳහා එවර කෙටි පන්දුවට පුල් පහරක් කෙල්ල කරනවා පන්දුව ගමන් කරනවා ඩීප් ස්ක්වාලෙක් කලාපෙට එක ලකුණක් ලැබෙනවා දැන් තරගයේ ඉතා උණුසුම් ප්‍රේක්ෂකයන් මිත්‍රයා දකුණත් පිටිකරුවා ධනුෂ්ක සම්පත් හමුවේ පන්දුව යවන්නට එවර පහරක් කෙල්ල කරනවා ඊළ නගිනවා පන්දුව උඩ පන්දුවක් හැටියට ආතහැර දැමුවා ප්‍රේක්ෂකයන් මිත්‍රයනි මේ සුදානම්න්නේ ආතිෆ් over the wicket ආකාරයට මීළඟ පන්දුව යොමු කිරීම සඳහා වර ඉදිරියට පැමිණ පහරක් කෙල්ල කරනවා පිටේ පිටතග්‍රේ දැවුට්නේ පන්දුව එක ලකුණක් ලැබෙනවා ලකුණු පුවරුවට අති විශේෂ ජනකයි දිවෙනවා over the wicket ආකාරයෙන් අවසන් පන්දුවාරයේ ප්‍රථම පන්දුව හොඳ පන්දුවක් යොමු කළේ සීමාවේ සිට over the wicket ආකාරයට මීළඟ පන්දුව හොඳ පන්දුවක් බ්ලොක් හෝල් එක තුලයි පන්දුව පදිත කළේ ඩ්‍රයිව් පහරක් කෙල්ල කරනවා මිඩ් විකට් දෙසට පන්දුව ගමන් රයිට් ආම් over the wicket ආකාරයෙන් දකුණත් මද වේග පන්දු යවන ක්‍රීඩකයා මොහමඩ් රිකාස් ඉදිරියේ වර සාර්ථක පන්දුවක් යොමු කළේ බ්ලොක් හෝල් එක තුල පන්දුව පදිත කළා තාරක පීඩනය මැද ධනුෂ්ක සම්පත් ඉදිරියේ ප්‍රධාන විනිශ්චයකාරවරයා පසු කරමින් යොමු කළ පන්දුව සාර්ථකයි ඉතාමත් හොඳ පන්දුවක් යොමු කළේ දකුණත් මද වේග පන්දු යවන ක්‍රීඩකයා තාරක මදුසංක නැවත අතොප්පු කරමින් තිබෙන පීඩනය මැද සාර්ථකම පන්දු යවන වීනුස් කණ්ඩායමේ ඔහු වගේ ප්‍රේක්ෂකයන් මිත්‍රයනි අති විශිෂ්ට පන්දු යවීමක් කෙසේ වෙතත් දැන් එක් පන්දුවක් තුල ලකුණු 9ක් ලබා ගත යුතුයි තරගයේ ජය ගන්නට සුදානම්න්නේ සීමාවේ සිට තීරණාත්මක අවසන් පන්දුව යොමු කිරීම සඳහා ජය ගන්නවා තරගයේ අර්බුදික චැලෙන්ජ් ට්‍රොෆි තරගමාලාවේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්නවා සුපර් ෆැෂන් ක්‍රීඩකයන් පරාජයට පත් කරමින් වෙනුස් බොලොඤ්ඤේ ක්‍රීඩකයන් වෙනුස් ක්‍රීඩකයන්ට අවසන් පන්දුවේ 6 පහර අවසන් పూర్ව තරගවල අතිශයින්ම තීරණාත්මක වග ඔප්පු වුණා ප්‍රේක්ෂකයන් මිත්‍රයනි විටක මයුර ප්‍රබෝධ අතහැර දැමූ උඩ පන්දුව